Hai මගේ රත්තරන් යාළුවනේ. ඉතින් කොහමද? දන්සල් කෑවද? පන්සල් ගියාද? දන්සල් පන්සල් වඳින්න ගියාට කමක් නෑ කොල්ලෝ. හැබැයි පරිස්සමින්. ඔන්න එහෙනම් අමාරුවෙන් වීඩියෝ කෑලි 3-4ක් හොයාගෙන චූටි වීඩියෝ කෑල්ලක් අටවගෙන මං ආවා. එහෙනම් වීඩියෝ එක බලන්න. බලලා හොඳයි නම් subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. Dari bawah kemeting obat diurang nama menawatkannya upayana kaumana udah kuina lanang diriya paling nawatagin mau ubawa palak pinne api dennetම නවත්තන්නේ upayana ගමන උදා kuina lanang ඉදිරියට බලෙන් නවතාගෙන පාළු වැඩ කරන්න පුරුදු වෙන්න එපා. පාඩුවේ සින්දුවක් කියාගෙන ඉඳපු මනුස්සයනේ අවුස්ස ගත්තු. වටේම කට්ටිය එකතු වෙලා හොඳටම කරන්න හැදුවේ මට. ඒ වුණාට කට්ටියටම හොඳටම කරලා පැන්නේ මම. ඔය පෑන්නේ හොඳටම කරගන්න. ඇයි ගහන්නද හයි ගන්නද? හයි පැටියෝ ඇයි මොකෝ දහනවා ඔව් ඇයි මොකද කරන්නේ ඔයා මොකද මේ ඔව් ඇයි යන් අරයන් අඩියක් ගහන්න අඩියක් ගහමු බෑ ගහමු ඇයි කියලා මම යන්නේ වීරයෙක් හරි කමන්නේ අල්ලගෙන අඩියක් ගහන්න කතාව. මේක නම් තරහකටම ක්‍රීස් ගහලාද කොහෙද? කියන්නේ මොකද්ද? වෙන මොකද්ද මං කියන්නේ? මගේ සීන් කරලා මගේ ප්ලයින් ගියමුකෝ. ඔෆ්ලයින්. අම්මා හිටියා මොකද්ද? අම්මවනේ බඳින්න පොවනේ. ඉතින් උඹට තේරුම් ගන්න බෑ මගේ ආදරේ. තේරුම් අරගෙන ඉන්න. මම බිව්වේ නෑ සුදු නෝනා. උඹට හොඳේ? මම ෆෝන් එක වැටෙනවා. ඒක ෆෝන් එක අල්ලන් ඉන්නේ මොකටද ඔය? අල්ලගෙන ඉන්න තියන. මම බිව්වේ නෑ. ඉතින් අට චූබරේ ඉඳන්. ඕෆ්ලයින් කින් ඒ කොල්ලගේ ආදරේ තේරුම් ගන්න නැතුව තා ෆෝන් එකත් අරගෙන ඔහෙ මක්කේ සුදුනවන කරන්නේ. තෝ යනකොට කියපුවද බල්ලෝ ඔය කරන්නේ තිරිසනෝ තොට එන්න කිව්ව විදිහට තෝ ආවේ තෝ එන්න කිව්ව වෙලාවට තෝ ආවේ අවලම් බල්ලා තෝ හින්ද මට ගෙදර ඉන්න නෑ තිරිසනා තෝ අවිල්ල තිරිසන් බල්ලෙක් තෝ වරෙන් තෝ කඩුවල ගිය අම්මම රෙද්ද කණ්ඩද තෝ ආවනම් දැන් කිරිමත් ගොඩ ඉඳලා 54 ආවනම් තෝ දැන් ගෙදර ඇවිල්ලානේ ඈ තෝ රවුම් ගහ ඉන්නේ අවලම අවජාතක බල්ලා වරෙන් තිරිසනා වරෙන් තෝ හින්ද තෝ කැලෙන් කැලට කපන්නේ වරෙන් තෝ ගෙදර කුමක ධර්ම දෙයක් සිද්ධ වී ඇති හැඩ. මේ මගේ කට මන් නිකන් ඉන්නකොට මේ මට ආසම දේ දෙනකොට මේ මම අකමැති දේ දෙනකොට මේ මම කැමතිම චීසි කරකොට මේ මගේ කට මෙව්ව දකින්නකොට Mẹ ayo gaj mem podiya ka me bomo kaya gahan ni din namu edda bulu ade
එනවා වෙදින ගහන්න අහිංසක පූෂන්ට පොඩි ගෝටිය අපයන් මුතේ පොඩි මොඩිය. රිදු නැද්ද මට ගහන්න දෙන්නේ නැද්ද ඉඩ තව එකක් ආපම් බූඩු මෝඩයා පොඩි කාලෙම ඩිසිප්ලින් එක හදාගන්නේ නැත්තම් ඉස්සරහට යන්න අමාරු හිටන් ඉන්නේ ලොක්ක කියලාද පූෂෙට්ට ගඩු කරන්න ඉගෙන ගන්න ඕනේ පොඩි එකෙක් වුණාම දවසක් මං අස්සෙක් උඩ ඔයාට අස්සෙ පිටන්නත් පුළුවන්. දැන් නෙවෙයි අවුරුදු 9කට ඉස්සර වෙලා මං අස්සෙක් උඩ යනකොට අස්සෙ කුඩ යනකොට? නෑ මං අස්සෙක් උඩ යනකොට වැටුණා. අස්සෙද? නෑ මං ඉතින් ඔය අස්සට යට වුණාද? නෑ අස්සේ මට වැටුණා. අපිට ඕනේ දන්සල් අපි යනවා පන්සල් දන්සල් යෑම කැන්සල් අපිත් යනවා පන්සල් Mbak kokohe mbak ini. Mimite balaya yako. මීට බලයන් යකෝ. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු. ගිහින් එන්න. බයි.